ඔන්න බස් අංක 375 කියන අභිනාස් කතාවේ දෙවෙනි කොටස අපි ඔයගොල්ලන්ට අරන් ආවා. ඉතින් පළවෙනි කොටස නරඹපු අය දන්නවා මේ කොටස කොතනින්ද ඉවරුනේ කියලා. ඉතින් පළවෙනි කොටස නරඹපු නැති අයට මම පහල තියෙන description එකේ link එක දාන්නම්. ඒ වගේම උඩ card එකේ දාන්නම්. වීඩියෝ එකේ අන්තිමේටත් දාන්නම්. ඒක බලලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මොකද නැත්තම් වීඩියෝ දෙක පැටලෙන හන්ද ඔයගොල්ලන්ට කතාව හරියට අවබෝධ වෙන්නේ නැති හන්දා. ඒක හන්ද මගේ පළවෙනි වීඩියෝ එක නරඹලා දෙවෙනි වීඩියෝ එක නරඹන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම අපේ channel එකට තාම අලුත් කෙනෙක් නම් පහළ තියෙන රතු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් notification එක ළඟටම එනවා. ඉතින් වැඩි කතා නැතුව like එක උත් දාගෙනම අපි යමු අද දෙවෙනි කොටසට. ඒ කොහොම වුණත් බස් එක ඉස්සරහට යනවා. ඒ යනකොට අර වයසේ ගෑනු කෙනා මං හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා ඉන්න පිරිමි ළමයා බය වෙලා අහනවා මොකක්ද උනේ කියලා. ඊට පස්සේ මෙම ගෑනු කෙනා තරුණ ළමයාට බයින්න පටන් ගන්නවා. මෙතන මගේ පර්ස් එක තිබුණා. දැන් මේක මෙතන නැහැ. තමුන් මගේ පර්ස් එක ගත්තා නේද කියලා. ඊට පස්සේ මේ පිරිමි ළමයා එහෙම දෙයක් කරපු නැති නිසා අර ගෑනු කෙනාට කියනවා මම වාඩි වෙලා හිටියේ වාගේ ඉස්සරහනේ. මම එහෙම දෙයක් දැක්කෙත් නැහැ ගත්තෙත් නැහැ කියලා. ඒ කොහොම නමුත් මේ ගෑනු කෙනා ඒක පිළිගන්නෙම නැහැ. ඊට පස්සේ මේ රණ්ඩුව කොන්දොස්තරවරියට එනවා. කොන්දොස්තරවරිය ඇවිත් අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ මේ ගෑනු කෙනා කියනවා මෙම තරුණයා මගේ පර්ස් එක හොරා ගත්තා. ඒක නිසා මට පොලිසියට යන්න ඕනේ. ඉස්සරහින් බස් රථය නවත්තන්න කියලා. ඉතින් මේ තරුණ ළමයා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට එම යෝජනාවට එකඟ වෙනවා. ඉතින් එම එකඟ වීමෙන් පසු මෙම වයසක කාන්තාව සහ මෙම තරුණ ළමයා බස් එකෙන් බැහැ ගන්නවා පොලිසියට යන්න. මේ දෙන්න බස් එකෙන් බැහැගත් පසු බස් රථය නොපෙනී යනකම් මෙම වයසක කාන්තාව බස් රථය දිහා බලා ඉන්නවා. ඊට පස්සේ මේ තරුණයා අහනවා කෝ පොලිසිය කියලා. මෙම වයසක ගෑනු කෙනා කියනවා මෙතන පොලිසියක් නැහැ. මම වාගේ ජීවිතේ බේරගත්තා විතරයි කියලා. ඒ කතාවට කේන්තිගේ තරුණයා අහනවා මොකක් මගේ ජීවිතේ බේරගත්තා? ඒ කොහොමද කියලා. ඊට පස්සේ මෙම වයසක ගෑනු කෙනා කියපු දේ නිසා මෙම තරුණ ළමයා ඉතා භීතියටපත් වෙනවා. ඉතින් අපි බලමු මෙම තරුණයා භීතියටපත් කළ අර වයසේ ගෑනු කෙනා කියපු කතාව මොකද්ද කියලා. අර බස් එකට නැග්ග මිනිස්සු තුන්දෙනා ඇත්තෙන්ම මිනිස්සු නෙමෙයි. ඒ අවතාර. ඒගොල්ලෝ බස් එකට නැගපු වෙලේ ඉඳන් මට සැකයක් තිබුණා. ඒ හන්දා මම විටෙන් විට ඔවුන් දිහා බැලුවා. එතකොට මම දැක්කා ඔවුන්ගේ කකුල් නැහැ කියලා. ඒක මම දැක්කේ ඒ වෙලේ ආපු හුළඟක් නිසා. ඔවුන් තුන්දෙනාගේ ඇඳුම් පොඩ්ඩක් කිස්සුණා. අන්න එතකොට තමයි මන් දැනගත්තේ ඔවුන්ගේ කකුල් තිබ්බේ නැහැ කියලා. එම කතාව අහපු තරුණයා ළඟම තිබුණු පොලිස් ස්ථානයට කෝල් එකක් අරගෙන මේ විස්තරේ පැවසීමට වයසක ගෑනු කෙනාට තම ජංගම දුරකථනය ලබා දුන්නා. දැන් තමයි අපි අර කතාවේ මුලින්ම කියපු වයසක කාන්තාව පොලිසියට ලබා දීපු තොරතුර මේ කතාවට එකතු වෙන්නේ. මේ කතාව මේ ගෑනු කෙනා පොලිසියට කිව්වට පොලිසිය මේ කතාව වැඩි ගණන් ගන්නෙ නැහැ. මොකද මෙයාගේ මොලේ අවුලක් ඇති කියලා පොලිසියෙන් හිතන්න ගන්නවා. ඉතින් පොලිසියෙන් අපි ඒ ගැන හොයලා බලන්නම් කියලා මේ ජංගම දුරකථනය විසන්ධි කරනවා. ඒත් ඔන්න ඊට පහුවදා ඒ කියන්නේ 1995 නොවැම්බර් 15 වෙනිදා දරුණු දෙයක් සිද්ධ වෙලා. ඒ සිදුවීම තමයි සියන්සාන් කියන නගරයට කලින් දවසේ රෑ අවසානයේට එන්න තිබ්බ බස් එක. ඒ කියන්නේ බස් අංක 375 ඇවිල්ලා නැහැ. අවසාන ගමනාන්තයට පෙර බස් නැවතුම් පොළවල් 4කට පෙර තිබූ ස්ථානයකට පමණයි මේ බස් රථය ඇවිත් තියෙන්නේ කියලා මෙයාලට තොරතුරු හම්බ වෙනවා. නමුත් එතනින් පස්සේ බස් එකේ සිටි සියලු දෙනා සමග බස් රථය අද්භූත අභිරහස් ලෙස අතුරුදහන් වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් පොලිසිය මෙම බස් රථයේ ගමන පටන් ගත්ත තැන ඉඳන් බස් රථය ගැන හොයන්න පටන් ගන්නවා. ඔන්න දැන් තමයි පොලිසියට තේරෙන්නේ කලින් දවසේ අර වයසේ ගෑනු කෙනා කියපු කතාවේ ඇත්තක් තියෙනවා කියලා. මේ වෙද්දිත් අංක 375 බස් රථය අභිරහස් ලෙස අතුරුදහන් වෙලා. ඒ නිසා අර වයසේ ගෑනු කෙනා සහ තරුණ පිරිමි ළමයා පොලිසියට ගෙන්නනවා. පසුව පොලිසියෙන් මෙයාලගේ ප්‍රකාශයක් ගන්නවා. ඔන්න මෙතනින් පස්සේ බීජිං නගරේ මේ කතාව පැතිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බස් අංක 375ට නොවැම්බර් 14 රෑ අවතාර 3ක් නැගලා බස් රථය අතුරුදහන් වෙලා කියලා පත්තරවල මුල් පිටුවේද පළවෙන්න පටන් ගන්නවා. ඊට දවස් දෙකකට පස්සේ මේ අතුරුදහන් වුණ බස් එක ගැන පොලිසියෙන් අදාහගන්න බැරි විදිය දෙයක් හොයාගන්නවා. ඒ පොලිසියෙන් හොයාගත්ත අදාහගන්න බැරි දේ තමයි
අර තරුණ පිරිමි ළමයයි වයසේ ගෑනු කෙනයි බැහැපු තැන ඉඳලා කිලෝමීටර් 100ක් දුර තියෙන වැවක මේ බස් එක ගිලිලා. මේක අදාහ ගන්න බැරි දෙයක් නේද? තවත් පුදුම හිතෙන දෙයක් තියෙනවා. මේ බස් එක ගියපු පැත්තෙන් නෙමෙයි අනික් පැත්තෙන් කිලෝමීටර් 100ක් දුරින් තිබෙන වැවක තිබිලා තමයි මේක පොලිසියෙන් හොයාගන්නේ. ඒක ඉතින් ඇත්තටම අදාහ ගන්න බැරි කාරණාවක්. කොහොම නමුත් මේ බස් එක පොලිසියෙන් ගොඩ අරගෙන විමර්ශනය කරලා බලනවා. මේක ඇතුලේ තිබිලා මානසික පහක් සොයා ගැනීමට පොලිසියෙන් සමත් වෙනවා. පොලිසිය වගේම අධිකරණ වෛද්‍යවරයෙක් ඇවිත් මානසික පහ පරීක්ෂා කරලා බලනවා. ඔන්න එතනින් මානසික දෙකක් හරියටම අඳුර ගැනීමට මොවුන් සමත් වෙනවා. එතනින් එකක් ඩ්‍රයිවර්ගේ අනිත් එක කොන්දොස්තරවරියගේ. එතකොට අනික් මානසික තුන කාගේද? අන්න ඒ මානසික තුන පරීක්ෂා කරලා බලනකොට ඒ මානසික තුන අසාමාන්‍ය ලෙස දි รา පත් වෙලා. ඒ කියන්නේ ඒ තුන් දෙනා මිය ගිහින් තියෙන්නේ සෑහෙන කාලයකට කලින්. ඉතින් මේක පරීක්ෂා කරපු අය සෑහෙන පුදුමයටපත් වෙනවා. ඉතින් ඇත්තටම මෙහෙම දෙයක් උනේ කොහොමද? අර තැන ඉඳන් කිලෝමීටර් 100ක් දුරින් තියෙන මේ තැනට බස් එක ආවේ කොහොමද? මේ අය එක්ක බස් එක වැවට වැටුනේ කොහොමද? ඒ වගේම එදා බස් එකට නැග්ග මිනිස්සු තුන්දෙනා කවුද? ඇත්තට මේවා අදටත් ප්‍රශ්න ඉතුරු කරපු දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න ඉතුරු කරපු අභිරහස් කතාවක් වෙලා තියෙනවා. වීඩියෝ එකේ මේ වෙනකන් කියපු කතාව සමහර විට ඔයාලා එක එක විදිහට අහලා ඇති. නමුත් මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? අන්න ඒක ගැන හැම දෙයක්ම මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්නම්. මේක ඇත්තටම සිද්ධ වුණ දෙයක් නෙමෙයි. මේක ජනප්‍රවාදයක්. මේ ජනප්‍රවාදයට එක එක නම් තියෙනවා. බස් සංක 375 අභිරහස, අවසන් බස් රථය, මධ්‍යම රාත්‍රී බස් රථයේ අභිරහස. මෙන්න මේ වගේ මේ ජනප්‍රවාදයට නම් ගොඩක් තියෙනවා. මේ ජනප්‍රවාද කතාවේ සමහර තැන්වල අපිට දැනගන්න ලැබෙනවා මේ බස් එක කිලෝමීටර් 100ක් ගමන් කිරීමට ප්‍රමාණවත් ඉන්ධන මෙම බස් රථයට තිබිලා නැහැ කියලා. ඉතින් මොවුන් මෙම බස් රථය ගොඩ ගැනීමෙන් පසු පළමුවෙන්ම පරීක්ෂා කරලා තියෙන ඉන්ධන ටැංකිය කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. ඉතින් ඒ ඉන්ධන ටැංකිය පරීක්ෂා කරලා බලනකොට ඒ ඉන්ධන ටැංකියේ ඉන්ධන වෙනුවට තිබිලා තියෙන ලේ කියලා ජනප්‍රවාදයේ සමහර තැන්වල කතා බහට ලක් වෙනවා. ඉතින් තවත් අය කියනවා මේ බස් එක අදටත් අතුරුදහන් කියලා. ඒ වගේම තවත් සමහර අය කියනවා මේ කතාව බොරුවක් නෙමෙයි. අදටත් මේ බස් එක පාරේ යනවා. ඒ කතාව දන්නේ නැති අය මේ බස් එකට නැගලා ගියාට පස්සේ ඒ බස් එක අතුරුදහන් වෙනවා කියලා සමහර අය අදටත් කියනවා. ඉතින් තවත් සමහර අය කියනවා අර පොලිසියට විස්තර දීපු වයසේ ගෑනු කෙනා සහ පිරිමි ළමයාද පහුවදාම අභිරහස් ලෙස මිය ගිහින් තිබුණා කියලා. ඉතින් මේ ජනප්‍රවාදය ප්‍රසිද්ධ වුණේ කොහොමද? මේක ගැන හොයනකොට අපිට දැනගන්න ලැබුණේ 1995 දී තමයි චීනයේ හැම කෙනාම අන්තර්ජාලය පාවිච්චි කරන්න අරන් තියෙන්නේ. අන්න ඒ නිසා කෙනෙක් ගොතපු කතාවක් සංග්‍රහයකට දාපු නිසා තමයි මේ බස් සංඛ්‍ය 375 කියන කතාව ලෝකයේම ප්‍රසිද්ධියටපත් වුනේ. ඉතින් ඔන්නෝක තමයි මේ බස් සංඛ්‍ය 375 ගැන ජනප්‍රවාද කතාවේ සත්‍යම සිදුවීම. ඉතින් ඔයාලට අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඒ වගේම අපි ඉස්සරහට ගේන්න ඕනි මොන වගේ වීඩියෝද කියලා පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට තාම අලුත් කෙනෙක් නම් subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න මේ වගේ වීඩියෝ නැරඹීමට. ඉතින් අදට අපි ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.